හායි ගයිස් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ලස්සන සීගිරි අපේ YouTube channel එකත් එක්ක එකතු වෙන යාළුවෝ හැමෝටම. ඉතින් අපි අද ඔන්න ඕගොල්ලන්ට මුලින්ම මේ පෙන්නන්නේ වතුර බෝතල් ගොඩක් ඉතින් මේවා පුච්චලා විනාශ කරන්න තමයි මේ ලෑස්තිලා ඉන්නේ වැඩ කරන කට්ටිය සීගිරිය ගලේ. ඉතින් ඕගොල්ලන්ට මතක් කරන්න ඕනේ සීගිරිය ගල උඩට නගිද්දි වතුර නෑ බොන්න. උඩ වතුර ගන්න තැනක් නෑ. ඒ නිසා සිංහපාදේ ගාව තියෙනවා වතුර ගන්න තැනක්. ඉතින් එතනින් වතුර බෝතල් පුරවා යන්න. ඉතින් හැබැයි ආපහු ගල උඩ එහෙම තැන් තැන් වල විසි කරලා එන්න එපා. ඉතින් ඔයගොල්ලෝ මුලින්ම දැක්කේ ඒ වගේ විසි කරලා ගියපු වතුර බෝතල් තොගයක් විනාශ කරන්න තමයි ලෑස්ති. ඉතින් ඔය අහුලන්න ඕනේ වැඩ කරන කට්ටිය. ඉතින් ලොකු වැඩක් ඒකත්. මොකද එක්කෙනෙක් දෙන්නේ නෙවෙයි දහස් ගාණක් සීගිරිය ගල මුදුනට හැමදාම දිනපතා නගිනවා එනවා. ඉතින් අද අපිත් ඕගොල්ලෝ වෙනුවෙන් අදත් ගල උඩට නැංගා. ගල පහලටත් ගියා අපි ඕගොල්ලෝ වෙනුවෙන්. ඉතින් channel එකත් එක්ක අලුතෙන් වීඩියෝ බලන්න එකතු වෙන යාළුවෙක් කවුරු හරි ඉන්නවා නම් කට්ටිය ඉන්නවා නම් ඉතින් channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ඉදිරියට ගොඩක් ඕගොල්ලන්ට වැදගත් විදියට වැදගත් දේවල් සීගිරිය ගැන කියවෙන කතා පිළිබඳව සහ ඔයාලට වැදගත් වෙයි කියලා හිතන ගොඩක් දේවල් අපි අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එකේ දකින්නේ සීගිරිය ගල පාමුල ඉඳලා දැනට වර්තමානයේ ගල උඩට බඩු භාණ්ඩ ඒ කියන්නේ තියෙන මෙටල් පසුන් එතකොට ගඩොල් ඒ වගේ බර උපකරණ රැගෙන එන්න හදලා තියෙන මේ ඩක්කුවක් වගේ එකක් උපකරණයක්. ඉතින් අන්නේ උපකරණයේ පාමුල තමයි අද අපි ඉන්නේ. ඉතින් ඕගොල්ලන්ට වීඩියෝ එකෙන් අද අපි අරන් එන්න ලෑස්ති වෙන්නේ අන්න ඒක. මොකද ඕගොල්ලෝ සීගිරිය ගලේට නැංගට එමත් නැත්නම් සීගිරිය වටපිටාවේ සිරි නරබව්වට ඕගොල්ලන්ට මේක දකින්න හම්බ වෙන්නේ නැහැ. බොහොම කලාතුරකින් තමයි දකින්න හම්බ වෙන්නේ. ඉතින් ඒ දැක්කත් ඉතින් ඕගොල්ලන්ට හරියට ගැන තේරුමක් පැහැදිලි කිරීමක් පැහැදීමක් නැතුව ඇති. ඉතින් ඊට අමතරව තමයි මේක හැම වෙලාවෙම මේක වැඩ කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඕගොල්ලන්ට බලන්න නම් හම්බ වෙන්නේ නැහැ කියලා තමයි අපි විශ්වාස කරන්නේ. බොහොම කලාතුරකින් දැක්කොත් අරන්න. ඉතින් වීඩියෝ එකත් එක දිගටම රැඳිලා ඉන්න. ඕගොල්ලන්ට පල්ලෙහා ඉඳලා ඒ කියන්නේ මම උඩරත් ගියා. ඉතින් උඩරත් ගිහිල්ලා ඕගොල්ලන්ට පහළ වීඩියෝ කරලා පෙන්නනවා. ඉතින් ඕගොල්ලන්ට සීගිරිය ගල මුදුනට නැංගට පස්සේ ළඟම තියෙන වැවක් පේනවා. ඉතින් ඒ සීගිරිය ගලට ආසන්නයේ තියෙන වැවක්. ඉතින් මේ පුරාවෘත්තවල කියවෙන විදිහට නම් මේ වැව මේ සීගිරිය ගල පාමුලටම තිබ්බා කියලා තමයි කියවෙන්නේ. ඉතින් දැන් නම් මේ වැව චුට්ටක් ඈත් වෙලා තියෙන ගලෙන්. ඒ කියන්නේ මේ රක්ෂිතයේ ගස් වැවීමත් එක්ක ඉතින් වැව ඈතට ගිහිල්ලා තියෙනවා ටිකක්. ඉතින් මේ වැව ආසන්නයෙන් මේ රක්ෂිතයේ ඇතුලේ තමයි මේ ඩක්කුවට බඩු පටවන්නේ. ඉතින් අද අපි මේ එතන ඉඳලා තමයි වීඩියෝ කරන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඩක්කුව උඩට යනවා ගල දිගේ උඩට. ඉතින් මම ආයෙත් පෙන්නන්නම්. ඕගොල්ලන්ට පේනවා දැන් රක්ෂිතේ පහළ ඉඳලා ගල උඩට බඩු පුරවගෙන උඩට ඩක්කුව ගියපු විදිය. ඉතින් ওই විදිහට තමයි අද කාලේ වර්තමානයේ නම් මේ වැඩේ වෙන්නේ. ඉතින් අතීතේ පුළුවන් ඇති ඉතින් මේ තියෙන ගඩොල් එතකොට මේ තියෙන බැමියේ තියෙන සියලුම ඉදිකිරීම් කටයුතු කොයිතරම් අමාරුවෙන් වෙන්න ඇද්ද. ඉතින් කොයිතරම් බුද්ධියක් උපයෝග කරගෙන මේ වැඩසටහන වෙන්න ඇද්ද කියලා ඉතින් ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන්. ඉතින් අද කාලේ නම් මෙන්න මේ පොඩි ඩක්කුවෙන් තමයි මේකට අවශ්‍ය කරන බඩු උපකරණ උඩට අරගෙන යන්නේ. ඉතින් මම ආයෙ පාරක් පෙන්නන්නම් වීඩියෝ එකෙන් පැහැදිලි කරලා. ඉතින් දිගටම රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක. ඉතින් ඒ වගේම තමයි channel එකත් එක්කත් දිගටම රැඳිලා ඉන්න. subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. notification බටන් එක on කරලා තියාගන්න. ඉතින් එහෙම වුණොත් අපි වීඩියෝ එකක් දාපු සැනින් ඕගොල්ලන්ට notification එකක් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අපි මේ channel එකෙන් ඕගොල්ලන්ට අරන් එන්න ලෑස්ති වෙන්නේ දිගටම මේ සීගිරිය අවට පරිසරය සහ සීගිරිය ගල මුදුන විතර මාපාගල රිටිගල. ඉතින් ඊට අමතරව මේ සීගිරිය අවට පරිසරයේ තියෙන සුන්දරත්වය පිළිබඳව තමයි ඕගොල්ලොත් එක්ක දැනුම බෙදා ගන්න සහ ඕගොල්ලෝ ආවට ගියාට දැකලා නැති තැන් සහ ඕගොල්ලෝ එන්න හිතාගෙන ඉන්නවා නම් ඕගොල්ලන්ට එන්න ඇවිල්ලා ඉතින් සියසින් දැක ගන්න වටිනා තැන් පිළිබඳව තමයි අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ.
ඒ වගේම තමයි ඉතින් ඒ වගේ තැන්වලට එනවා නම් කොහොමද එන්න ඕනේ. ඉතින් ඒ දේවල් තමයි කතා කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට අවශ්‍ය නම් මෙතෙන්ටත් එන්න පුළුවන් මේ ගලපාම් වලට. ඉතින් කවුරුත් එන්නේ නැහැ. ඉතින් අපි දන්න විදිහට නම් ඉතින් හැමෝම එන්නේ සීගිරිය ගල උඩට නගින්න බලාගෙන. ඉතින් රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක දිගටම අපි දැන් ගල උඩටත් ගිහිල්ලා ඔයගොල්ලන්ට පෙන්නන්නම් පහළ පේන විදිහ සහ උඩට බඩු අරගෙන තියෙන විදිහ. ඉතින් මේවා අපේ මං කලිනුත් වීඩියෝ එකේදී කිව්වේ ඉතින් මේ දේවල් අපේ නිදහම් තමයි. ඉතින් මේවා අපේ අතීත මුතු මිත්තෝ අපි වෙනුවෙන් ඉතුරු කරලා ගිහිල්ලා තියෙන දේවල්. ඕගොල්ලොත් ඉතින් මේවට ඇවිල්ලා මේවා විනාශ කරන්නේ නැතුව ඉතින් අපේ අනාගතයටත් මේ වගේ වටිනා කියන දේවල් වල අපේ ප්‍රෞಢත්වය බලන්න ඉතින් හැමෝටම අනාගතයටත් ඉතුරු කරලා යන්න කියලා තමයි ඉතින් අපි හැමදාම ආරාධනා කරන්නේ. මේ අපේ නිදහම් ඒ කියන්නේ මේ වගේ ගොඩක් පිරිසක් ජීවත් වෙන රටේ. ඉතින් ඒ නිසා මේවා විනාශ කරන්න එපා කියලා තමයි ඉතින් අපිට ඔයගොල්ලෝගෙන් ඉල්ලීමක් විදිහට කරන්න තියෙන. මම ඔයගොල්ලන්ට මුලින්ම පෙන්වුවා වතුර බෝතල්. ඉතින් ඒ වතුර බෝතල් මේ අවුරුදු ගානක ඒවා නෙමෙයි. ඉතින් මේ සතියක් දෙකක් යද්දී එකතු වෙන ඒවා මිනිස්සුම අරන් එන ඒවා තමයි. ඉතින් මේ ගල උඩට දහස් ගාණක් පිරිසක් එනවා දිනපතා. එන පිරිස මෙහි දාලා යන දේවල් තමයි. ඉතින් මෙහෙට අරන් ගෙන ආවට කමක් නැහැ. ඉතින් මේ වගේ දේවල් ඉතින් වතුර නැහැ. මම එකයි මුලිනුත් කිව්වේ වතුර නැහැ මේ ගල උඩට. ඉතින් ඒ නිසා අරන් ආවට කමක් නැහැ. ඉතින් අරන් ඇවිල්ලා දාලා යන්න එපා. ඉතින් මේ දේවල් අරගෙනම යන්න ආපහු. අරගෙන ගිහලා ඩස්බින් තියෙනවා පල්ලෙහා. ඉතින් ඒවට දාන්න ඕගොල්ලන්ට ගෙදර රයි යන්න අවශ්‍යයි නම්. එහෙම නැත්නම් ඕඩෙන් ඔතනින් තමයි මේකට බඩු පුර පටවන්නේ. ඔයගොල්ලන්ට පේනවා මේ වැලි පොට්ට වගේක් ගඩොල් වගේක් එහෙම දාලා තියෙන මේ ඩක්කුවට. ඉතින් ඒ ඩක්කුවට දාලා ඉතින් උඩින් ඉඳලා තමයි උඩ තියෙනවා පොඩි රිමෝට් එකක්. ඉතින් ඒ රිමෝට් එකේ බටන් එක ප්‍රෙස් කරාම තමයි ඔන්න ඔය විදිහට උඩට මේ ඩක්කුව නිකන් ස්වයං කියන්නේ මැෂින් එකකින් කියන්නේ ජෙනරේටර් එකකින් තමයි මේ ඇදිලා යන්නේ උඩට. ජෙනරේටර් එක කරන්ට් එකෙන් ඔයගොල්ලන්ට පේනවා කම්බි දිගේ මේක යනවා උඩට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි සරලවම මේක ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම මේකෙන් හරහා බඩු දාන්න බෑ. ඉතින් මේකට පොඩි බරක් විතරයි කිලෝ 250ක වගේ බරක් තමයි මේ ඩක්කුවෙන් එකපාරකට උඩට අරන් යන්න පුළුවන්. ඉතින් ඒ වගේම ගමන් වාර 12ක් වගේ ප්‍රමාණයක් තමයි දවසකට යන්න පුළුවන්. ඉතින් උතර ඔයගොල්ලන්ට මේ හිතා ගන්න පුළුවන්. ඉතින් මේක ඇත්තට මේ හොඳ උපකරණයක් නෙමෙයි. ඉතින් ඒ වුණාට මේකෙන් තමයි දැනට මේකේ වැඩ කටයුතු උඩ සිද්ධ වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඉතින් ස්වයංක්‍රීය උඩට යනවා. එතකොට ඉතින් උඩට පහළට කොහොමත් අඩි 500ක් වගේ තියෙන උඩ ඉඳලා පහළට ගල මේ ගලේ ඉඳලා මෙතන බෑවුම තියෙන අඩි 500ක් අඩි 700ක් වගේ ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඔය විදිහට තමයි වෙන්නේ. ඉතින් වීඩියෝ එකත් එක දිගටම රැඳිලා ඉන්න. ඉතින් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් අපි මීට වඩා ගොඩක් වැදගත් දේවල් ඕගොල්ලන්ට අරන් එන්න බලාපොරොත්තු වෙන ඉදිරියට. මොකද අපි ඕගොල්ලෝ වෙනුවෙන් තමයි ටිකට් එකක් අරගෙන මේ ගලට නගින්නේ. ඉතින් ඒ වගේම තමයි ගලට නැගලා බහිනවා කියන එක අපි ඕගොල්ලෝ වෙනුවෙන් තමයි කරන්නේ. ඉතින් අපි subscribe කරලා channel එක වීඩියෝ බලන්න යාළුවෝ එකතු වෙනවා කියන්නේ ඉතින් අපිට හිතට හයියක්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා දැන් ඔය පල්ලෙහාට බාලා අපෝ ඩක්කුව පල්ලෙහාට ගෙනල්ලා තියෙන ඔය තියෙන්නේ ජෙනරේටරේ. ඔය දැන් මං ඉන්නේ ගල මුදුනේ. ඔයගොල්ලන්ට පේනවා ගෙනාපු බඩු ඔය පොකුණ. ඉතින් පොකුණ තියෙනවා. ඉතින් ඔය ප්‍රපාතයත් ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් එහෙනම් ආයෙත් දවසක අපි වීඩියෝ එකකින් මේ වගේම වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකන් ඉතින් channel එක subscribe කරලා එකතු වෙලා ඉන්න bell icon එකත් click කරලා තියාගන්න. අපි වීඩියෝ එකක් දාපු තැනකින් ඔයගොල්ලන්ට notification එකක් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් සීගිරිය ප්‍රදේශයේ ඔයගොල්ලෝ නොහිතන නොසිතූ නොදකපු තැන් අරන් ඉන්න බලාපොරොත්තු වෙනවා.